මහත්තයාගේ වොලට් එකේ සල්ලි අරන් කේක් කෑවද? මම ඔයාගේ පුතත් එක්ක සංසර්ගික රට ගියාද? මම ඔයාගේ ආවට ආවේ නෑනේ. මම ඔයා දන්නෙත් නෑ. ඔයාට උන්නේ ප්‍රසිද්ධ වෙන්න මං අරහා. මං ඔයා ප්‍රසිද්ධ කරන හැටි තමයි මේ. තේරුණා? ඔයා දාගෙන කියනවා මේ මුහුදු කාන්තිත් එක්ක මේ මට නැල්ලු මම ඩෙන්ටිටි නැල්ලු මම රස්සාවක් කරලා නැල්ලු. එතකොට වඳුරු වේසියක් කියනවා මේ දවස් 475ක් මම මේ රටේ වැඩ කළා නැල්ලු මට පුරවැසි භාග ගන්න. ඈබල තනකොළ බත් කන කේක් කන ළමිසි උඹට මොලයක් නැද අවුරුදු 10කට ආසන්න රටක ජීවත් වෙච්ච මිනිස්සෙක් දවස් 475ක් රස්සාවක් කළා නැද්ද? අවුරුද්දට මෙතන දවස් 365. එහෙම චුට්ටක් හිතලා බලන්න මම මේ කියන්නේ මොකද්ද කියලා. මම දැන් ඔයාට මේ පෙන්වන්න යන දේවල් දෙකක් තියෙනවා. හරි? ඔයාට පුළුවන් මේ රාජ්‍ය ආයතන වලට කතා කරලා මම 2017 මේ රටට ආවේ. 17 ඉඳන් මගේ මේ වගේ තියෙන ෂීට් එක එල්ලම් බලා ගන්න. හැබැයි ඔයාට දෙන්නේ නැහැ. මගේ අවසරේ මත යන්න ඕනේ. ඔයාට පුළුවන් ඇවිල්ලා මාත් එක්ක ගිහලා අරගෙන බලලා ඔයාගේ මැදස්තිවල් කතා කරන්න. මේවා ඔයා කරන්න ඕනේ. ඔයා දන්නේ නැති හුත්තවල් කතා කරන්න කියන කොටුවක් දාගෙන වතුර ටිකක් බිබි මම දැන් මේවා පෙන්නපුවම ඔයාට පුළුවන් වෙනකොට ඔයාගේ බෑග් එකයි බල්ලයි ඔයාගේ මයිකලුයි රොබිනියු අරගෙන ඇවිල්ලා මාත් එක්ක ආයතන වලට ගිහිල්ලා ඒ වගේ ෂීට් අරගෙන ඒ ටික අරන් ඔයාගේ තූතුකුඩේට ගිහිල්ලා ඒ කන්ද උඩින් දැන් ඔයාගේ රීල් එකක් පෙන්න යන්න ඔයා හරි මැදස්ත ගෑනියා. ඔයාට කරන්න බැයි නම් ඔයා ගූ කෑව කියලා තමයි මට කියන්න තියෙන්නේ. දැන් මම මේ පළවෙනිට දාන එක. මම මේ පළවෙනිට පෙන්න එක. මේක RJV කියන්නේ මේ රටේ හොලිඩේ මනි. ඒ කියන්නේ ඕනම රස්සාවක් කරන මිනිස්සෙකුට හම්බෙන හොලිඩේ මනි. ඒ කියන්නේ අවුරුද්ද මැදදී අපිට දෙන ට්‍රැවල් කරන්න ඕන තූත්තුකුඩේ කියන්න අපිට හම්බෙන වියදමක්. කියන්නේ ඉන්කම් එකක් අපිට ලැබෙන. ඒක ගන්න ගිය අවුරුද්දේ අපි රස්සා කරපුව දවසේ පඩියෙන් කප. ඒ කියන්නේ දවසේ පැයට අපිට හම්බෙන යුරෝ 20යි නම් 22යි නම් ඒකෙන් යුරෝ 4-5ක් විතර කැපිලා යනවා ටැක්ස් වලට අනම ඔක්කොම ඒකේ පොඩි ප්‍රමාණයක් තියෙනවා අපේ හොලිඩේ මනි. ඒකට තව රජිනුත් එකතු කරලා මේ දීලා තියෙන එක. මේකේ තියෙන මැයි. එතකොට මම මට මේක ආවනම් ඊට කලින් අවුරුද්දෙත් මම වැඩ කරලා. අවුරුද්දක අවසාන එකතුවක් තමයි මේ හම්බෙන්නේ. දැන් ඔයා බයිලානේ කියලා තියෙන්නේ. ඇයි ඔය බොරු කියන්නේ? ඔයාලා සමාජ ජාලාහාර චරිත හොදන්න එනම නම් හරියට කරුණු කාරණේතෝ චරිත හොදන්න මේ වැන්ද කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම මේ රටේ අවුරුදු 7ක් තිස්සේ කෝකියෙක් බැංකොටින් කියන ඩිපාර්ට්මන්ට් එකේ. අලා කාට්වත් බ්‍රෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට්වත් මේ මොකද්ද මේ ප්‍රයිවට් ෂෙෆ්වත් නෙමෙයි. මම බැංකොටින් කියලා ඩිපාර්ට්මන්ට් එකේ ඒකේ හිටපු කෙනෙක් මම. ඒක යටතේ අපි ගත්තා මේ තියෙන එක. මේ මට හොලිඩේ මනි හම්බෙච්චා. මේ වගේ මගේ අවුරුදු ඊට කලින් අවුරුද්ද හැම අවුරුද්දක මට හොලිඩේ මනි හම්බෙලා. ඒක හොලිඩේ මනි හම්බෙනවා නම් මම වැඩ කරලා තියෙනවා. ඔයාලා මම වැඩ කරන්නේ නැහැ කියලා කිව්වෙකට මම මේ කියන්නේ. ඊට පස්සේ මට රස්සාවක් නැත්තම් හොලිඩේ මනි දෙන්නේ නැහැ. ගෙදර ඉන්නේ උන්ට හොලිඩේ මනි හම්බෙන්නේ නැහැ. එහෙමත් නැත්තම් රටේ නීති අනුකූල අයිතිය නැත්තම් මට රස්සාව කරන්නත් බෑ. ඔයා කියපු ඔක්කොම පට්ටපල් බොරුනේ. ඔයා කන්නේ මොනවද? ඔයා කේක් කලවට සීනි කියලා තමයි මට ඔයාට කියන්න තියෙන්නේ. Taman දන්න හරි කරුණු කාරණා කතා කරාට මට කිසිම ප්‍රශ්නයක් නැහැ මැඩම්. ඔයා නොදන්න මගුල් කතා කරන්න ගිහලා නිකන් පච වෙන්න එපා. ඒක තමයි. මම ඔයාට කියන්නේ එකයි. ඔයා දැන් මං ගැන කතා කරන්නේ. ඔයාට මම මේවා පෙන්නනවා. ඔයාත් දැනගන්න ඕනේ මේවා ඔප්පු කරන්න. මට බලන්න පෙන්නන්න ඔයාගේ හොලිඩේ මනි වාර්තාව. ඔයාට රජයෙන් හම්බෙන හොලිඩේ මනි. ඔයා නිකන් හවුස් වයිෆ් නේද? මොකද්ද ඔයා කරන්නේ? මං දන්නේ ඔය රස්සාව කියනවා මං දන්නේ. ඔයාට මේ වගේ හැම යුරෝප රටකම මෙහෙම හම්බෙනවා. හරි පුරවැසියන්ට. ඔයාට මොකද්ද හම්බෙන්නේ? මට ඔයාගේ හොලිඩේ මනි වාර්තාව පෙන්නන්න. ඔයාට මාසේ ජූනි හරි මැයි හරි මැද හම්බෙනවනේ හොලිඩේ යන සමයකට. කෝ ඔයාගේ එක මම බලන් ඉන්නවට පුළුවන් නම් පෙන්න බැන කියන ඔයාට එකක් නැහැ කියලා මම හිතා ගන්නවා. හරි? ඔයාට එහෙම එකක් තියෙනවද? ඇයි බොරු කියන්නේ මිනිස්සුන්ට නොදන්න මගුල් ලයිව් දාන කෑ ගහන්නේ. අනිත් එක මගේ ඩෙන්ටිටි අනම්මනම් මම පෙන්නුවා ලයිව් වල ඔයව දැක්කද නැද්ද කියලා ඔයාට ක්ලිප්ස් එනවා නේද? ආවේ නෑ. හොයලා බලන්න ආසෙ හිතේ. හරි? ඊළඟට මම මේ දැන් දාන මේ දේ. මේ මගේ ටැක්ස්. රජේ මට සමහර අවුරුදු ටැක්ස් ගෙවන්න සමහර ටැක්ස් ලැබෙනවා. ඒක ඩිපෙන්ඩ්ස්. ඒක දන්නවා ටැක්ස් සම්බන්ධ දන්න අය. දැන් ඔයා පෙන්නන්න බලන්න ඔයාගේ ටැක්ස් එක. මොකද්ද ඔයාට තියෙන්නේ? ඔයා කොහොමද මොකද්ද? දැන් ඔයා කියනවා මට කිසි දෙයක් නැලු මං සරණාගතලු. දැන් මේ වගේ පෙන්නන්නේ රටක ආයිතින්. ඉතින් බං කොහොමද මෙහෙම ඉන්නේ? ඒ හින්දා මේ බල්ලත් එක්ක කක්ක දදා රීල් කරන ආච්චි, ආන්ටි, අක්කේ, නැන්දේ. ඔයා කරුණා කරලා ඔයාට අදාළ සබ්ජෙක්ට් වලට අදාළ මාතෘකා පාඩම් කතා කරන්න. මම ඔයාට චැලෙන්ජ් කරනවා ඔයාගේ කලින් කසාද සාතිකේ, දැන් කසාද සාතිකේ, දැන් බැඳලාද? භාසිකේ ඔයාගේ පුතා කලින් මිනිහා ගැන ඒවා පෙන්නන්න අපිත් ආසේ ඒවා බලන්න. ඇයි පුතා වහලා පෙන්නන්න අපිත් ආසේ කොල්ලා බලන්න. කොල්ලා පෙන්නන්න බෑ. කොල්ලා මට දෙන්න බෑ. මං කැමති නෑ බෑන කරගන්න. මං බැදලත් නෑ. තේරුණාද? කේක් කකා හිමේ ගියාට වැඩක් නෑ. කොහෙද ඉන්නේ? පුදු අම්බෝ පට්ට කලුවරක ඉන්නේ.
මොකක්ද ඔය රට? පොඩ්ඩක් එන්නකෝ ඔබ නාගරික පරිසරයට. ආසනේ. අයියෝ. ඔයාලා අනුන්ගේ කණවැන්දුන් හොයන්න එපා ඩේටා ටික කපාගෙන. පොඩ්ඩක් ගෙදර දොරස් කරලා ලයිට් ටිකක් දාලා පොඩ්ඩක් කලුවරේ ඉන්න නැතුව බල්ලගේ මයිල් ටික කපන්න. කක්ක දැම්මනම් කරුණාකරලා බෙට් අයින් කරන්න පාරේ. ඒක හිමේද තනකොළේද කියලා නෑ. ඔයා පාරේ කක්ක දාන වීඩියෝ එකක් නේ දාලා තියෙන බෙට් අයින් කරන්නේ නෑ. මම රජයට ඕක දුන්නොත් එම් බෙට් අයින් ඔයා පාරේ බෙටිද දායන්න බල්ලත් එක්ක. බල්ලන්ට පාරේ බෙටි දාන්න බෑ යුරෝපේ. පොඩි shopping එක ඒක නීතියක්. හුජ්ජ කරන්න බෑ යුරෝ 200ක් ගන්න මේ රටේ. ඔයා නීතිය කඩ කරද නීතිය කතා කරන්නේ කන්නඩියක් ගලවලා වාත් එක්ක. ඔයාගේ රීල් එකක් බැලුවොත් ප්‍රශ්නයක් තියෙනවා. මං කරුණා කළා ඔන්න මම ඔයාලට පෙන්නවා මගේ හොලිඩේ ඉන්කම්. ඒ වගේම මගේ අනිත් ටැක්ස් එකක් දෙකක්. ඔයාලට ඕන තව දේවල් දෙන්න. හැබැයි ඉල්ලුවා වගේ මමත් ඉල්ලද්දී ඔයා පෙන්වන්න ඕනේ. නැත්තම් කටයප්පු කකුල පැත්තටලා යන්න කියලා තමයි කියන්නේ. කොහොයත් පැන නාකි පඩංගු ධාදුරාවේ ගිය පොන්නයෝ වතු අස්සේ උකන වේසියන්ට පුක දෙන්නේ නැතුව ඔයාගේ වැඩක් කරගන්න. ඔය අහලා බලන්න එයාගේ මම මේ රටේ ආපු දවස් ඉඳන් කරපු දේවල් හැමදේම ක්‍රමානුකූලව තියෙනවා මගේ. කිසි දෙයක් නෑ මට ඕන දෙයක් පෙන්වන්න පුළුවන්. ඒක ගන්න මගේ චිප් එක ගැහුවා ඩෙන්ටිටි හම්බ වෙනවා. ඔයත් දවස් 3ක් හරි යුරෝපේ ඉන්න ඇතිනේ. ඉතින් මතක තියාගන්න මං සුද්දෙන් බැලලා නෙමේ නැන්දේ වීසා දාගත්තේ. මම මිනිහෙක් එක්ක නිදි බැදලා නෙමේ යුරෝප පුරවැසි භාවය ගත්තේ. ඒක හොඳට මතක තියාගන්න. මට වගේ සෝබනේ වැඩක් නෑ. මම රීල් කරන්නේ කෙල්ලන්ට සුද්ද බැලලා රටේ නැටි කියලා දෙන්නේ නෙමේ. තේරුණාද? ඔයා කරුණා කරලා ඔයාගෙත් මට ආසයි හොලිඩේ මනි ඔයා රස්සාව කරනවාද? ඔයා කොහෙද වැඩ කරේ? මොකද්ද ඔයා කැරියර් එක? ඔය ටිකත් බලාගෙන කතා කරන්න ඉතින්. අපිත් ආසයි. අන්න නැත්තම් දැක්කේ නෑ වගේ යන්න. දැන් මම අන්බ්ලොක් කරලා තිබ්බනේ. ආයෙ බ්ලොක් කරන්නේ නෑ. මම නම් කවුරුත් බ්ලොක් කරලා නෑ. මගේ ප්ලැට්ෆෝම් දෙක තුනේම 19 මේ වන්නම එතකොට මේ වන්නම පේජ් එක ඒ වගේම ටිලන් පන්නල ගේමින් ඔක්කොම සීළු දෙනා අන්බ්ලොක්. රටේ සමස්ත නැහැ. හැබැයි කුණුහරුපම් කියන එකක් කවුත් දෙන්නෙක් වගේ බ්ලොක් වෙලා තියෙනවා. මේ සමස්ත අන්බ්ලොක්. තේරුණාද? මට ඔය හැංගිලේ වැඩ බොරු වැඩ වන ඒකයි මම අදටත් මේ කෙලින් ගමන යන්නේ. පුළුවන් නම් දෙයක් මන් දිහා බලලා හැදෙන්න. පිළිගන්න කැමති නැත්නම් මිනිස්සෙගේ දියුණුව සාර්ථකත්වය ජනතා ආකර්ෂණය තමනුත් දෙයක් කරගන්න බලන්න. නැත්තම් ඔය ඉන්න හිම සීතලේ හොඳ කෝපි කෝප්පයක් බිල්ල බල්ලයි මිනිහම දෙන්නම් බදාන්න බුදිය ගන්න කියලා තමයි මට ඔයාට කියන්න තියෙන්නේ. ආයෙ නොදන්න දේවල් කතා කරන්න ඕන්න මම පෙන්නලා දෙනවා. මම ඔයාට මේවා පෙන්නන්න නැතුව ඔයා මං ගැන කතා කරන්න එන්න එපා. ඔයා මං ගැන කතා කර මගේ රීල් දදාව. යංගාර්ථයෙන් මට කරන්න ආවොත් මම ඔයාලට කළ යුතු දේවලුත් කරනවා කියලා හොඳට මතක තියාගන්න. අනුන්ගේ සීනි කරන්න යන්නේ නැතුව තමන්ගේ වැඩක් හරියට බලා ගන්න මැඩම්. තේරුණාද? ඔන්න මම මැඩම් කියලාම කිව්වා. ඒතකොට හොඳයිනේ ගරු නම්බුව ඇතුව අනිත් එක යටි දත් ටික දී වෙලා තියෙනවා කියලා මගේ ප්‍රේක්ෂකයෝ කිව්වා මට. අද තමයි මම දැක්කේ ඇත්තටම දී වෙලා. සීනි කන්න එපා වැඩි දත් ටික දී හොඳට දත් ටික තියාගන්න. එහෙනම් සුබ ගමන් ජීවිතේට ඔන්න මම පෙන්නවා මගේ දේවල් මම බලන් ඉන්න ඔයා පෙන්වනවා. ඔයාලට පුළුවන් නම් ඔයා පෙන්නන්න නැත්තම් රීල් එකක් දාලා කියන සමා වෙන්න කියලා. මට එහෙම මුකුත් නැහැ කියලා. ඔයාලට තියෙන කේක් කෑල්ලයි මයිල් වුණු බල්ලයි අර කට දොර ගුරු දාලා තියෙන සුද්දයි කලින් කසාදේ පුතයි